හරිද බලුම් මේ LED කන්ට්‍රෝල් එක ගැන. ඉතින් ගොඩක් අය දැකලත් ඇති මේ කන්ට්‍රෝල් එකෙන් පුළුවන් අපිට වාට මම පෙන්නනම් මේ තමයි LED ස්ට්‍රිප් එක කියන්නේ මේ පික්සල් ස්ට්‍රිප් එක. මේ පික්සල් ස්ට්‍රිප් එකේ සාමාන්‍ය ලයිට් එනවා 300ක්. මේ වගේ ලයිට් 300 ඒවා. ඒතකොට මේක ගත්තොත් 2048ක් ලයිට් 2048ක් මේකෙන් කන්ට්‍රෝල් ගන්න පුළුවන්. මේක ඉෆෙක්ට් තියෙනවා 366ක් වගේ ආසන්න ගානක්. ඉතින් මේකෙන් කරන්න මේක පොඩි වුණාට මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඉතින් ගොඩක් අය අහනවා මේ වගේ කන්ට්‍රෝලර්ස් කොහෙද ගන්න තියෙන්නේ ඒ විස්තර. ඉතින් අපි ගාව මේ කන්ට්‍රෝලර්ස් වගේ දෙන්නුම අපි හරහාම ගෙන්න ගන්න පුළුවන්. අපි ගාව මේක තියෙනවා. ඉතින් කෑෂ් ඔන් ඩෙලිවර් ක්‍රමයට ගෙන්න ගන්න විදිහත් මම වීඩියෝ එකක් අසන්ති කියන්න. ඉතින් මේ කන්ට්‍රෝල් එක ඇත්තටම සුපිරි කන්ට්‍රෝල් එකක්. මේකෙන් අපිට ගොඩක් ඉෆෙක්ට්ස් දාගන්න පුළුවන් අපේ පික්සල් LED ස්ට්‍රිප් එකට. ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේක තමයි අපේ කන්ට්‍රෝල් එකේ එන පැකේජ් එක. මේ විදිහට අපිට මේක ඕපන් කරගන්න පුළුවන්. මේක ඕපන් කරාම අපිට මුලින්ම කන්ට්‍රෝල් එක කන්ට්‍රෝල් කරන රිමෝට් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේකදී ඔන් ඔෆ් කරන්න, ඉෆෙක්ට් මාරු කරන්න, ඉෆෙක්ට් එකේ කලර් එක අඩු වැඩි කරන්න, ඒ වගේම ඒකේ ස්පීඩ් එක අඩු වැඩි කරන්න, ඒ වගේම මොඩ් මාරු කරන්න, يعني ඉෆෙක්ට් මාරු කරන්න, ඒ වගේම අපිට මේ අපිට සොලිඩ් කලර් එක විතරක් ගන්න වෙනම විදිහක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති මේවා සාමාන්‍යයෙන් අපේ හොටෙල්ස් වල එහෙම ලස්සන උඩ හුඩ් එකේ එහෙම ලස්සන ලයිට් කරලා තියෙන මේ වගේ කන්ට්‍රෝලර්ස් වලින්, ඒ වගේම බස් වල, ඒ වගේම එක එක වාහන වල ලස්සන ඩිසයින්ස් දාලා තියෙන මේ කන්ට්‍රෝලර්ස් හරහා. ඉතින් මේකේ විශේෂත්වය මේක මිලෙන් අඩු කන්ට්‍රෝල් එකක්. ඒ වගේම මේකේ තව පුළුවන් වට කන්ට්‍රෝල් එකක් ගත්තම මම පෙන්නනවා මෙතන වට පේනවා. මේ විදිහට තමයි කන්ට්‍රෝල් එක තියෙන්නේ. LED Dream color controller කියලා තියෙනවා. මේ පැත්තේ තියෙන අපේ කෙලින්ම output එක මේකෙන් පුළුවන් අපිට අපේ pixel strip එකට දෙන්න. මේ පැත්තේ තමයි input එක තියෙන්නේ. මේ පැත්තෙන් ඔයාලට පුළුවන් 5 volt වල ඉඳලා 24 volt වෙනකම් මේකට supply දෙන්න. මේ මතක තියාගන්න ඕනේ මේකට 5 volt දෙනවා නම් මේ පැත්තෙන් 5 volt පිට වෙන්නේ, මේ පැත්තෙන් 12 දෙනවා නම් මේ පැත්තෙන් 12 පිට වෙන්නේ. මොකද ගොඩක්ම සුලභව දකින්න පුළුවන් pixel strip එක තමයි 5 volt. ඉතින් 5 volt strip එක මේ පැත්තට සෙට් කරලා මේ පැත්තෙන් 12 දුන්නොත් අනිවාර්යෙන් strip එක පිච්චෙනවා. ඒ නිසා මේ පැත්තට 12 දෙන්න බලාපොරොත්තු වෙනවා. 12 වලින් වඩගෙන strip එක පාවිච්චි කරන්න නැත්නම් වෙනම රෙගුලේටර් එකක් හරහා තමයි එහෙම දෙන්න වෙන්නේ. ඉතින් ගොඩක්ම සුලභව දකින්න හම්බෙන්නේ අපිට 5 volt නිසා. ඉතින් මේකට 5 volt දුන්නම ගැටලුවක් නැහැ. ඉතින් මම ඒ කිව්වේ අර ගොඩ වැඩි හොඳට. ඒ වගේම මෙතන 366ක් ඩිසයින්ස් තියෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඉෆෙක්ට් ගාන තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතන 2048ක් යනකම් පික්සල්ස් මේකෙන් රන් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු වැඩි කතා නැතුව මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ වගේම මෙතන අපිට යූසර් මැනුවල් එකක් දීලා තියෙනවා රිමෝට් එක වැඩ කරන විදිය. ඒකෙත් විස්තර ටික මෙතන බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විස්තර ටිකම මේකේ බලන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ WS2812 waterproof strip එක. ඉතින් මේක IP65. ඉතින් මේක water and dust proof. ඉතින් මොකක් මම ඔපන් කරලා මේ ඔක්කොම සියලුම දේවල් අපි හරහා ගෙන්න ගන්න පුළුවන්. ඒ විස්තර දැනගන්න අපේ WhatsApp number එක අපි වීඩියෝ අවසන් දාන්නම්. ඒකෙදි අපි contact කරලා මේ details දැනගන්න පුළුවන්. ඉතින් මේක තමයි strip එක. ඉතින් මේක වලට පේනවා waterproof strip එකක්. මේක අර උඩින් තියෙනවා නිකන් අර උඩින් cover එකක් වගේ තියෙන මේක waterproof නිසා. මේකෙම තියෙනවා non waterproof එකකුත්. ඒකෙදි මේ cover එක එන්නේ නැහැ. ඉතින් මොකද ඒ වගේ මේක blue sticker එක තියෙන පිටිපස්සේ. ඉතින් මේක original strip එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අනිත් strip එකක්. ඉතින් මේක IP60. ඉතින් මේක waterproof නෙවෙයි, මේක dust proof. ඉතින් මේ විදිහට තමයි මේක අර උඩ මම කලින් සඳහන් කරා වගේ cover එන්නේ නැහැ. මේ වගේ normal එන්නේ. ඉතින් budget එක අතින් ගත්තොත් මේක ටිකක් මිල අඩුයි අරකට වඩා. ඒක තමයි වෙනස. ඒ කියන්නේ අර මේකේ උඩ තියෙන cover එක නැහැ. මොකද ඔයා මේක waterproof කියන වතුර වැටෙන තැනකට පාවිච්චි කරනවා නම් මේක හොඳයි. නැත්නම් ඉතින් මේක මිලදී ගත්ත කියලා කිසි ගැටලුවක් නැහැ. හරි ඉතින් අපි දැන් බලමු මේක කොහොමද කනෙක්ට් කරන්න කියලා. ඉතින් පික්සල් ස්ට්‍රිප් එකක් ගත්තම ඔයාලට පේනවා හැම ස්ට්‍රිප් එකෙම පොඩි ඊතලයක් තියෙනවා. මේ ඊතලේ පැත්තට තමයි data ගමන් කරන්නේ. ඉතින් අපි ඊතලේ ඉස්සරහා පැත්තට තියදී data පිටිපැත්තෙන් තමයි ඉන් කරන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි මේකේ data වැඩ කරන්නේ. ඉතින් මේක මම මෙතන දැන් කනෙක්ට් කරගන්නම්. අපිට කෙලින්ම direct මේක කනෙක්ට් කරගන්න පුළුවන් control එක හරහා මේ විදිහට. ඉතින් මේකෙදී ධන ඍණ දෙපැත්තෙන් ධන ඍණට යනවා. ඒ වගේම මැදින් data line එක ස්ට්‍රිප් එකට යනවා. ඉතින් මෙච්චරයි මේක සම්බන්ධ කරන් තියෙන්නේ. ඒ වගේම මේක තමයි අපේ power supply එක. මේක 5 ampere power supply එකක් වඩ පේනවා. 5 volt 5 ampere. ඉතින් මේ සියල්ල අපි හරහා ගෙන්න ගන්න පුළුවන්. ඒ ගෙන්න ගන්න ඔබේ WhatsApp number එක වීඩියෝ එක අවසන් දාන්නම්. ඉතින් ඒ හරහා අපිව contact කරගෙන මේවා ඔයාගේ නිවසේම cash on delivery ක්‍රමයට කලින් කිව්වා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම මේකට දැන් supply දෙන්න මම මෙතන DC jack එකක් ගෙනාවා. මේක මොකද direct සම්බන්ධ කරන්න බැරි නිසා. ඉතින් මම මෙතනින් දැන් DC jack එකේ ධනට අපේ power supply එකේ ධනත් මේ විදිහට සම්බන්ධ කරගන්නවා. හරියට මේක ධන ඍණ බල්ල සම්බන්ධ කරගන්න නැත්නම් control එක ඉක්මනින් පිච්චෙන්න පුළුවන්. ඔයාගේ strip එකත් එක්ක මේ විදිහට ඍණත් මම සම්බන්ධ කරගන්න. ඉතින් ඔයාලට පේනවා ලයිට් එක ඔන් වුණා.
පේනවා ඇති මෙන්නත ලයිට් 330 එක මීටර එක ලයිට් 60 ගානේ මීටර 5ට ලයිට් 330ක් තියෙන. හරි මේ විදිහට ස්ට්‍රිප් එක ගොන්නා. ඉතින් අපි මේක මුලින් බලමු. මේක ගොඩක් දේවල් තියෙන ඔන් ඔෆ් එක මුලින්ම තියෙන විදිහ ඔන් ඔෆ් කරන්න පුළුවන් අපිට. සොලිඩ් කලර් එකක් මේ විදිහට අපිට දාගන්න පුළුවන් මේ බටන් වලින්. ඉතින් ඒ වගේම මේකෙන් අපිට එළිය අඩු වැඩි කරගන්න පුළුවන් මේ විදිහට වල පේනවා. එළිය අඩු වෙනවා. මේ විදිහට වැඩි කරන්න පුළුවන්. ඒ වගේ තියෙනකොට මෙතන ඔටෝ කියලා එකක් තියෙනවා. ඔටෝ කියන එක දැම්මම මෙයා ඔටෝමැටිකලි සිස්ටම් ඔක්කොම ඔටෝමැටිකලි මාරු වෙවි වැඩ කරනවා මේ විදිහට වල පේනවා. ඔගේ මොඩ් කියන එකෙන් පුළුවන් අපිට මේ විදිහට සිස්ටම් මාරු කරගන්න අපිට මැනුවලි. මේ එක එක විදිහට සිස්ටම් ගොඩක් තියෙනවා මේ එක එක වල පේනවා. ඉතින් මම ඩික් කරන හරිය මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන් මේ මොඩ් කියන එක. මේ වගේ ඩිසයින් 366ක් තියෙනවා කියලා මෙයාට සඳහන් කරනවා. ඉතින් මේ 360ම වල මාරු කරගෙන කැමති එකක් දාන්න පුළුවන්. ඒ වගේ මේකේ ස්පීඩ් එක හදාන්න පුළුවන්. මේකෙන් වල පේන ස්පීඩ් එක විදිහට හදාන්න පුළුවන්. කැමති විදිහට හදාන්න පුළුවන්. ඒ වගේ මේ ඔටෝ කියන එක දැම්මම මේ සිස්ටම් 360ම ඔටෝමැටිකලි මාරු වෙවි. මේක තමයි වැඩ කරනවා. ඉතින් ඇත්තනම වටින කන්ට්‍රෝල් එකක් මේකෙදී ඔයාලට ගොඩක් වැඩක් ගන්න පුළුවන්. මොකද ලයිට් මෙයා සඳහන් කරන විදිය ලයිට් 2048ක් රන් කරනවා කියන්නේ ඇත්තටම ලොකු ලයිට් ප්‍රමාණයක්. ඉතින් මේ වගේ ගොඩක් සිස්ටම් තියෙනවා. කැමති එකක් දාලා ඉතින් ඔයාගේ නිර්මාණය ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් මේ සියල්ල අපි හරහාගෙන ගන්න බෑ. මේ වැටෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි විස්තරය වන්නම් කැෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට ගෙන්න ගන්න ඉතින්. ඒ වගේම අපේ තියෙන page එක මාල්ෂාන් ඉලෙක්ට්‍රොනික්. ඉතින් මේක link එක මම description එකේ දාලා තියෙනවා. මේකට ගිහලා බලන්න පුළුවන්. අපි කරපු නිර්මාණ ගොඩක් මේකෙත් දාලා තියෙනවා. ඉතින් මේ වලින් කරමු නිර්මාණ සහ අපි බුදුරස් මාලා නිර්මාණ කරනවා. ඉතින් මේ බුදුරස් මාලා වලට අවශ්‍ය උපකරණත් අපි හරහා ගෙන්න ගන්න පුළුවන්. ඒ විස්තර සියල්ල අපේ page එකේ දාලා තියෙනවා. ගිහලා බලන්න. ඒ හරහා ඒ දේවලුත් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණත් සහ මේ වගේ නිර්මාණත් ගොඩක් දේවල් අපේ page එකේ තියෙනවා. ඉතින් අද වීඩියෝ ගැන හිතන්නේ මොකද්ද? ඔයාගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයා තාමත් අපේ channel subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන බටන් එක subscribe බටන් එක click කරලා channel subscribe කරන්න. අපේ page එක like කරන්න. තවත් අලුත් මේ වගේ interesting වීඩියෝ හම්බුනනම් ඔයාලට සුබ දවසක්. අපි random plus SC